ඔබේ දරුවා උපදිනකොට හදවතේ සිදුරක් තියෙනවා කියලා දැනගත්තොත් බය වෙන්න එපා. මේක හැමෝම හිතන තරම් මාරාන්තික දෙයක් නෙවෙයි. ආයුබෝවන්, මම නර්ස් ලලිත්. මම කැනඩාවේ රෝහලක සේවය කරන පුහුණු ප්‍රායෝගික හෙද නිලධාරියෙක්. අද මම කියන්නේ අම්මලා ගොඩක් බය වෙන රහසක් ගැන. දැන් මේ තිරය දෙස බලන්න. මව් කුස ඇතුලේදී හැම දරුවෙකුගේම හදවතේ සිදුරු තියෙනවා. ඒක ස්වභාවිකයි. දරුවා ඉපදිලා මුල්ම හුස්ම ගන්නකොට ගොඩක් වෙලාවට මේ සිදුරු වැහෙනවා. නොවැසුනොත් තමයි අපි ඒකට ASD හෝ VSD කියලා කියන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? ගොඩක් වෙලාවට මවගේ සෞඛ්‍ය, ජානමය හේතු හෝ ගර්භණී කාලයේ වැළඳෙන ආසාදන මේට බලපාන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න, මේක ඔබේ වරදක් නෙවෙයි. නූතන වෛද්‍ය විද්‍යාවට මේවා ඉතාම පහසුවෙන් සුව කරන්න පුළුවන්. අම්මා කෙනෙක් විදිහට ඔබ මොකද කරන්නේ? දරුවාට හොඳින් මව් කිරි දෙන්න. දරුවා කිරි බොනකොට හති දානවද කියලා බලන්න. අම්මා කෙනෙක් විදිහට මේ සිදුරු වැහෙන්න ඔබට කරන්න පුළුවන් ලොකුම දේ තමයි දරුවාගේ බර නියමිත මට්ටමේ තබා ගැනීම. දැන් බලන්න මේ සිදුර වැසෙන විදිහ. දරුවා වැඩෙද්දී හදවතේ මාංශ පේශි ස්වභාවිකවම වර්ධනය වෙලා මේ කුඩා සිදුරු වැහිලා යනවා. දරුවාගේ තොල්, දිව හෝ නියපොතු නිල් පැහැයට හැරෙනවද? වහාම වෛද්‍යවරයා හමු වෙන්න. හදවතේ සිදුරක් කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි. ලෝක ප්‍රසිද්ධ රන් පදක්කම්ලාභී ක්‍රීඩකයන් පවා ඉපදුනේ හදවතේ සිබුරු සහිතවයි. ඔවුන් ඒ බාධාව ජයගෙන ලෝකයම දිනුවා.